හෙලෝ කොහමද ඉතින් ඔන්න තවත් අලුත් දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම අද සූදානම්. ඉතින් අද මගේ සිටියකට කාලෙකට පස්සේ ස්ප්‍රින් එකේ අවුව පායලා තියෙනවා. ඉතින් ඒක නිසා මගේ හස්බන්ඩ්ුයි හිතුවා එළියට යනවා කියලා. ඉතින් අපිට අද +2 තියෙන්නේ. ඉතින් සීතලයි. ඒ වුණත් ඉතින් අවුව පායනවා කියන්නේ හරිම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නිසා හරිම ආසයි. ඉතින් අපි දෙන්න කතා වුණේ ෆිල්ම් එකක් බලමු කියලා. ඉතින් අපේ ගෙවල් ළඟ තියෙනවා shopping mall එකක්. අපි දෙන්න ඉතින් ඒකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඈතින් පේන්නේ අපේ ගෙවල් එක්ක කිට්ටුව තියෙන shopping mall එක. ඉතින් ඒකේ තමයි ෆිල්ම් හෝල් එකක් තියෙන්නේ. ඉතින් අපි ඒකට යන ගමන් තමයි ඉන්නේ. ෆිල්ම් එක පටන් ගන්න ඉතින් තව වෙලා තියෙන නිසා හස්බන්ඩ් කිව්වා මොනවා හරි කාලා එමු කියලා. ඉතින් හස්බන්ඩ් කොරියන් කෑම මොනවා හරි තමයි කන්න ඕනේ කිව්වා. ඉතින් ඒක නිසා අපි ඕඩර් කරා කොරියන් කෑම. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න ඕඩර් කරපු කොරියන් කෑම එක. ඉතින් මගේ එකේ තියෙන්නේ රයිස් උත් එක්ක චිකන් හස්බන්ඩ් එකේ තියෙන්නේ බත් සහ තවත් කොරියන් කිම්චි තියෙනවා. ඒ වගේ තවත් එළවලු කීපයක් තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න ඉතින් ඔන්න හොඳට කාලා ඉතින් මේ දුවනවා ටක් ගාලා ෆිල්ම් එක බලන්න. මොකද දැන් ෆිල්ම් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් පටන් අරගෙන තියෙන්නේ. ඒක නිසා අපි දෙන්න ටක් ගාලා ඉක්මනට දුවනවා ෆිල්ම් හෝල් එක ඇතුළට. О, еще реклама. Мне кажется, я нашел ту самую. ෆිල්ම් එක බලලා ඉවර කළා අපි දෙන්න ආපස්සට ගෙදර යන්න නැතුව ඉතින් අපි දෙන්න කතා වුණා තව ටිකක් ඇවිදිමු කියලා. මොකද වෙදර් එකත් කාලෙකින් ගොඩක් හොඳට තියෙන නිසා. ඉතින් හස්බන්ඩ් කිව්වා ඒ ළඟම තියෙනවා මියුසියම් එකක්. ඉතින් ඒකත් බලන්න යමු කියලා. ඉතින් අපි දෙන්න තීරණය කළා එහෙනම් මියුසියම් එකත් බලන්න යනවා කියලා. මමයි හස්බන්ඩ්ුයි දැන් ඉන්නේ මියුසියම් එක ඇතුළේ. ඉතින් මේ මියුසියම් එක ඇතුළේ බලන්න තියෙන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ යද්දී කියන්නේ පැරණි රුසියාව කාලේ සයිබීරියාව කියන නගරය මොන විදිහටද තිබුණේ කියන එක ගැන තමයි බලන්න තියෙන්නේ. ඉතින් සයිබීරියාව කියලා කියන්නේ යූරල් කඳුවැටියේ ඉඳලා පැසිෆික් සහ ආක්ටික් සාගරය දක්වා විහිදලා තියෙන නගරයක් ප්‍රදේශයක්. ඉතින් ගොඩක් වෙලාවට තව දකුණු පැත්තෙන් කසකස්ථානයේ උතුරු මැද කඳුකරය සහ චීනය මොංගෝලියාව වගේ දේශ සීමා දක්වා මේ සයිබීරියාව විහිදලා තියෙනවා. ඉතින් සයිබීරියාව කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 13.1ක් පමණ තියෙන භූමි ප්‍රමාණයක්. එතකොට රුසියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 77% අයත් වෙනවා. ඒත් පදිංචිකරුවන් ඉන්නේ මිලියන 40ක් විතර පමණයි මේ වෙනකොට. එතකොට ඒක ඒ ප්‍රමාණය රුසියාවේ මුළු ජනග්‍රහණයෙන් 27%ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. අනුව මේ සයිබීරියාවේ ජනගහනත්වය වර්ග කිලෝමීටරයකට පදිංචිකරුවන් 3 දෙනෙක් පමණ තමයි වෙන්නේ. Полярная станция. Это так вот люди живут на Северном полюсе. Засада. Да. А это они показали как внутри. Как внутри атмосфера такая. Может, сало. Сало? Да, потому что сало дает много энергии. Это что? Вот, смотри. Ну. Что ты боишься? Не-не.
Это костюм, да? Ну, одежда теплая. Обувь, посмотри, какая. Ага, да. Больше теплая. Изучает воду. Глубины. Инвотер спит скорость пингвина в воде. И может на глубину 200 метров. 200 метров? А, да. С пингвин. Пингвин. Наверное, до этого была нос. Устал? Нормально, Да я шучу. да. Что пьяный. Ты. ඉතින් මේ කෞතුකාගාරයේදී ආර්ක්ටික් සාගරය ආශ්‍රිතව ජීවත් වන විවිධ සත්ව කොට්ටාශ දෙහි ගන්න පුළුවන්. ඒ අතරේ විශේෂම කෙනෙක් තමයි හිම වලස. ඉතින් හිම වලස කියන්නේ උත්තර ධ්‍රවය ආශ්‍රිතව ජීවත් වෙන සත්වයෙක්. වගේම මේ ලෝකේ විශාලතම වලස් විශේෂයක් වෙනවා. ඉතින් ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්ෂක සතාද විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් මේ වගේ විශේෂ සත්ව කොට්ටාශත් මේ කෞතුකාගාරය තුළින් දැක ගන්න හැකියාව තිබුණා.
тоже чьё-то. Может. Да? Видишь, смотри, какой большой. Угу. Какой? Серьезно. О, вот это. Короче, маленький. Это писец. Ага. දැන් අපි කෞතුකාගාරයෙන් එළියට ආවා. ඉතින් කෞතුකාගාරයෙන් ඉඳලා එළියට එනකොට පොඩි බඩගින්නක් නම් තියෙනවා. ඉතින් ඒක නිසා හස්බන්ඩ් ආයි කිව්වා මොනවා හරි ගමු. එයාට නම් ඉන්දියන් කෑම කන්න ඕනි කියලා. ඉතින් එයා ඉන්දියන් කෑම වලින් ගොඩක් මාස චීස් ගාලික් නාන් වලට. ඉතින් එයාට චීස් ගාලික් නාන් කන්න ඕනි කියලා. ඔන්න ඉතින් ඒ ළඟ තියෙනවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් නමස්තේ කියලා. ඉතින් අපි දෙන්න මේ යනවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට චීස් ගාලික් නාන් කන්න. Вот он есть. රෙස්ටෝරන්ට් එක ඇතුළට ඇතුල් වෙනකොටම හරිම ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් ගණ දෙවියන්ගේ පින්තූරයක් තියෙනවා. ඉතින් හරිම ආසයි හිතුණා. ඉතින් අපි දෙන්න රෙස්ටෝරන්ට් එක ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා ඉතින් අපි දෙන්න ඕඩර් කරා. හස්බන්ඩ් ඕනි කිව්වා චීස් ගාලික් නාන්. ඉතින් මමත් චීස් ගාලික් නාන් ඕඩර් කරා. ඉතින් ඒකත් එක්ක වෙජිටේරියන් කරි එකක් ඕඩර් කරා. මේ වම්බඩු සහ අල වලින් හදලා තියෙන කරි එකක්. ඉතින් ඒක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරා මේ චීස් ගාලික් නාන් එක රසයි කියලා. ඉතින් ඒක නිසා අපි දෙන්න ඒක ඕඩර් කරා. ඉතින් ඔන්න අපේ කෑම එකත් ආවා. ඉතින් අපි දෙන්න ඒකේ කෑම එකේ රස බලන්න තමයි යන්නේ. ඉතින් අපි දෙන්න කාලි ඉවර වෙලා රෙස්ටෝරන්ට් එකකින් එළියට ආවා. ඉතින් දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි දෙන්න ටැක්සි එකක් බුක් කරා. ඉතින් ඒක එනකන් තමයි ඉන්නේ. ගෙදර ඇවිල්ලා මම ඊට පස්සේ ලෑස්ති වෙනවා රෑට මොනවා හරි රෑ කැමට මොනවා හරි හදාන්න. ඉතින් අද හවසට යාළුවෝ වගේක් එනවා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා යාළුවටත් එක්ක මොනවා හරි හදන්න කියලා හිතුවා. ඉතින් මම හිතුවා ඩම්ප්ලින්ග්ස් හදනවා කියලා. ඉතින් මේ ඩම්ප්ලින්ග්ස් හදන්න තමයි හදන්නේ. ඉතින් ඒකට මම පෝක් තමයි ගත්තේ. ඉතින් පෝක් වලින් ඩම්ප්ලින්ග්ස් ටික හදාගන්න තමයි මම මේ යන්නේ. ඉතින් හීනියට කපාගත්ත ලුණු ගෙඩියක ලුණු වලට අඹරගත්ත පෝක් දාලා ඒකට රසායනික ලුණු ගම්මිරිස් දාලා ඉතින් ඒකේ ෆිලින් එක තමයි මම මුලින්ම හදාගන්නේ. ඉතින් මම ඩම්ප්ලින්ග්ස් ඩෝ එක කලින්ම හදලා තියපු නිසා මට හරි ලේසි වුණා. ඉතින් ඩෝ එක අරගෙන ඉතින් ඩම්ප්ලින්ග්ස් ටික හදාගන්න තමයි මට දැන් තියෙන්නේ. ඉතින් මම දැන් මේ කරන්නේ ඩෝ එක එළියට අරගෙන ඒක කොටස් වලට කපලා ඩම්ප්ලින්ග්ස් වලට වුණ රවුම් ටික හදාගන්න එක.
ඉතින් ඩම්ප්ලින්ග්ස් ටික හදන අතරේ යාළුවොත් ආවා. ඉතින් මම ඉක්මනටම ඩම්ප්ලින්ග්ස් ටික හදලා ඉවර කරගන්න තමයි හදන්නේ. И все, больше ничего не надо? А она рассказывает что-нибудь? Да, вот приехали. මම මේ වෙනකොට ඉතින් ඩම්ප්ලින්ග්ස් ටික ඔක්කොම හදලා ඉවර කරගත්තා. ඉතින් යාළුවන්ට තවම බඩගිනි නෑ කියලා කියපු නිසා මම ඩම්ප්ලින්ග්ස් ටික ෆ්‍රීසර් එකට දාන්න කියලා තමයි හිතුවේ. ඉතින් ඩම්ප්ලින්ග්ස් හදලා මාස 3ක වගේ කාලයක් වුණත් ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න පුළුවන්. В смысле, в Венгрию не летают, не знаю, да они же агентство. А? Давай, не надо. А спроси до 6 со скольки. ඩම්ප්ලින්ග්ස් ටික හදලා ඉවර කරලා කිචන් එකත් අස් කරලා ඉවර වෙනකොට ඉතින් යාළුවෝ ගේම් එකක් ප්ලේ කරන්න පටන් ගත්තා. ඉතින් මේකට කියන්නේ පෝකර් කියලා. ඉතින් මමත් මේ ගේම් එකට ජොයින් වුණා ගේම් එක ප්ලේ කරන්න යාළුවොත් එක්කම. Так, Оля, Вадим А это, знаешь как? и Нока, Юра. Ши-ша. Ши. Кидай, Оля. Ша-шу-ши. Вот часовой идем? А Поиграть где моя? правила. Моя. 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 Ти Так, Ольга минус 2. Вадим, кидай. Мне походу она звонит. Кто звонит? Тихо, тихо. Он потом будет жрать тебя, как Мурзик. И я не буду потом катать этого А толстого. вот этот, который вторые Т, это на Т называются. Не надо закармливать его, блин. Ломонос. Плюс 6. А, Ломонос его тоже нормально, да, Нормально. тоже нормально. Плюс 6. Ломонос. Плюс 8. Субота, воскресенье, да? По-моему, суббота. Воскресенье нормально. Нету? Воскресенье. Вот, воскресенье. И ну-ка. Тёрки уже есть. Инока хитрая. Канин хитрая инока. А, Плюс 5. Канин какая инока хитрая. Ага, было. Отмените, вернуть. Блять, а тройки у меня минус 3, а я их выбросил. Скажи, человек. Все, бровь я... Единички. Идут, пошла Майнус карта. ван. Майнус ван. Майнус 2. Тоже неплохо. Нормально. Ольга. Смотрите, значит,